අද මම ඔයාලව අරගෙන යන්නේ එංගලන්තයේ තියෙන අතිශය සුන්දර සහ ඓතිහාසික ස්ථානයකට. ඒ තමයි කෙන්ට් ප්‍රාන්තයේ පිහිටලා තියෙන ප්‍රසිද්ධ ඩොවර් වයිට් ක්ලිප් එහෙම නැත්නම් ඩොවර් සුදු හුණු ගල් පර්වතය බලන්න. මුහුදයි අහසයි මේ දැවැන්ත සුදු පර්වතය එකතු වුණාම ලැබෙන දර්ශනය නම් වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්න කොහොමද මෙතනට එන්නේ සහ මෙතන තියෙන විශේෂත්වය මොකක්ද කියලා. අපි මේ ගමන ගිය අවුරුද්දේ ජුලි මාසේ. ඉතින් මට වීඩියෝ කරගන්නේම වෙලා නැති හින්දා මේක ගෙන්න ඉතින් පොඩ්ඩක් පරක් වුණා. ඔයාලට මෙතනට එන්න ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් ඔයාලා ඔයාගේම වාහනයක යනවා නම් ඔයාලට ඉතින් ලේසි. පැය දෙකමාරකින් විතර එන්න පුළුවන්. ඉතින් මෙතන කාර් පාක් එකකුත් තියෙනවා. ඔයාගේ කාර් එක පාක් කරලා තියන්න. පාකින් නම් ෆ්‍රී නෙමෙයි. ඉතින් පොඩි ගාණක් මෙයාලා ඒකට charge කරනවා. ඔයාලට ඉතින් තව ක්‍රමයක් තමයි ඔයාලට ට්‍රේන් එකෙන් හරි බස් එකෙන් හරි එන්න පුළුවන්. ඉතින් ලොකේෂන් එක දාලා මැප් එක බලාගෙන ඔයාලට ඉතින් ලේසියෙන් ඔයාලට එන්න පාසු ක්‍රමය මොකක්ද කියලා ඔයාලටම තිරණය කරන්න පුළුවන්. අපි ඉතින් ඇවිල්ලා අපේ වාහන පාක් කරලා අපි ඉතින් මේ හරිය ෆොටෝල් ටිකක් ගත්තා. Oh my goodness. අම්මඩ. ඇවිදින්න තියෙන පුතෝ. Right, okay. Ready? Action. Camera. Action. Ready. සයුරේ ජීවිත නැව පෙරලී මුතු සොයන අය කොහෙදෝ පනනලපාගා Ini suara mana nanti? Karo. අපිට මේ පේන ලස්සන නිල් පාට සාගරය තමයි ලෝක ප්‍රසිද්ධ ඉංග්ලිෂ් channel එක. මේක බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය වෙන්කරන මුහුදු සීමාව. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ ස්ථානයේ ඉඳලා ප්‍රංශයට තියෙන සැතපුම් 21ක් පමණ පොඩි දුරක්. හොඳට හිරුවෙලිය තියෙන වෙලාවක නම් අපිට පියවියසට බලා ගන්න පුළුවන් ප්‍රංශයේ වෙරළ තීරය. පහළ බැලුවම අපිට පේන්නේ ලෝකයේ කාර්යබහුලම මගී වරායක් වන Port of Dover. දවසකට මෙතෙන්ට විශාල නැව් 100 ගණනක් එහා මෙහා යනවා. මේ පර්වතයේ උඩ ඉඳලා බලද්දී ඒ නැව් හරියට සෙල්ලම් බඩු වගේ පේනවා. මේ මුහුදු සීමාව ඉතිහාසය අතුනත් ඉතාම වැදගත්.
ලෝක යුද්ධ කාලවලදී බ්‍රිතාන්‍ය ආරක්ෂා කරපු ප්‍රධානතම මධ්‍යස්ථානයක් වුණේ මේ ඩෝවර් වෙල්ල තීරය. අද වෙද්දි මේක සංචාරයන්ගේ පාරාදීසයක් වුණාට මෙතනින් පෙනෙන්නේ මේ සාගරය ඇතුලේ ලොකු ඉතිහාසයක් සැඟවිලා තියෙනවා. මෙතන හැම විනාඩි කිහිපයකටම ප්‍රංශය බලා පිටත් වෙන විශාල නැව් ගානක් යනවා. මේ වගේ වාහන සහ දහස් ගණන් මගී මේ වලින් ගමන් කරනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි ලෝකයේ දක්ෂතම පිහිනුම් ශිල්පීන් මේ ඉංග්‍රීසි channel එක හරහා පිහිනලා වාර්තා තියන්න පටන් ගන්න මේ ඩෝවර් මෝදු සීමාවෙන් තමයි. පඩි දිග වැඩි. අපි ඉතින් ඇවිදලා ඉවර වෙලා අපි ගියා අපේ වාහන තියෙන තැනට. ඉතින් මේ තමයි අපේ ඩෝවර් චාරිකාව. දවසක් නිදහසේ ගත කළ ලස්සන පින්තූර ගන්න මේක නියම තැන. ඔයාලත් කෙන් පැත්තේ ආවොත් අනිවාර්යයෙන්ම ඩෝවර් වයිට් ක්ලිෆ් බලන්න එන්න. A few moments later. Say hello. Delicious iced coffee in a single shot. Nescafe Espresso Concentrated. මේකත් ගෙවන්න තරල්ල ගන්න. everybody රේනු රේනු මල්විකේ රේනු මල්විකේ මොකක් කරන මගුලා එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් දාන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න තියාගන්න. ඊළඟට තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අබෝම පරිස්සම්.